හරි ළමයි. අපේ දැන් තියෙන්නේ 313 වෙනි ගාන. මේක කියනවා ඒට සමුදුරි මේ ඒ වලට සමුදුරින් BC රේඛාව මත කියන්නේ මේ රේඛාව මත පිහිටන ලක්ෂ දෙකක් සොයා එය x හා y ලෙස නම් කර. ළමයි මේ එක ලක්ෂයක් තියෙන්නේ. එක ලක්ෂයක් නම් තියෙන්නේ ලක්ෂයකට සමුදුරින් ගමන් කරන පත මොකද්ද? අපි එකට කියනවා වෘත්තය කියලා. මේකට කව කට්ටක් ඕනේ මං ගාව මේ වෙලාවේ නැහැ. මම බෙදුම් කට්ටක් පාවිච්චි කරන්න වල පෙන්වන්න ඕන නිසා. මේ මෙහෙම වගේ කව කට්ට අරන් අදාළ ලක්ෂයෙන් තියෙනවා. ඊට පස්සේ දැන් මේ කෙලවර ඉන්න පැන්සලදී දැන් මම මේ මෙහෙම මෙතන තියලා මම මෙහෙම වෘත්තයක් ඇඳුට ළමයි මේ වෘත්තයේ තියෙන ඡාපය මත තමයි ඒ වලට සමුදුරින් යන ලක්ෂ හැම එකක්ම තියෙන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් මම ඒ වටේ මෙහෙම රවුමක් ඇන්දොත් ඒ මාර්ගයේ තියෙන හැම ලක්ෂයක්ම ඒ වලට තියෙන සමාන දුරවල්. පැහැදිලිද? දැන් එහෙනම් මුලින්ම මේක ඔළුවේ තියාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන විදිහට ඔයාගේ ලක්ෂ්‍ය දෙක BC රේඛාව මත තියෙන්නත් ඕනේ. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා වෘත්තයක් ඇඳිය යුතුයි BC රේඛාව කැපෙන පරිදි. හරි. මං අදින්න මං හිතන්න මං අර මේ විතර අරන් මම වෘත්තයක් අඳින්නම් මේ. මේ මෙහෙම මං වෘත්තයක් අඳිනවා කියලා හිතා ගන්නකො. මම වෘත්තයක් මං අඳිනවා. හරි. දැන් මේ මෙහෙම රවුමට සම්පූර්ණ අඳින්න පුළුවන්. දැන් මේ ඒ ලක්ෂයේ ඉඳන් මම මේ අඳින දුර මං කියන එකට අරය කියලා. මේ තියෙන දුරම තමයි ළමයි මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ. හරි. මේ රේඛාව කැපෙන තැන් වලට මං කියන්නම් මම මෙතෙන්ට කියන්නම් x කියලා මම මෙතෙන්ට කියන්නම් y කියලා. හරි. මං හිතනවා එහෙනම් පැහැදිලි කියලා. ඔන්න එහෙනම් මම ඒ ලක්ෂයේ ඉඳන් BC රේඛාව මත තියෙන සමදුරින් යන ලක්ෂ දෙකක් ලකුණු කරා. මම හිතනවා පැහැදිලි කියලා. ඕකේ. හරි ළමයි. 314 වෙනි ගාන. මේක කියනවා වර්ගමූල 19 පළමු සන්නිකර්ෂණයට සොයන්න. මේ සන්නිකර්ෂණය කියන්නේ ළමයි වර්ගමූලය හොයන ක්‍රම වලින් එකක්. සන්නිකර්ෂණය හොයන විදිහ මම දැන් කියලා දෙන්නම්. ඒ වගේම මම මේක ලේසියෙන් හදන ක්‍රමයක් කියලා දෙන්නම්. ඒක අල්ලගන්න පොඩි ක්‍රමවේදයක් තියෙන. ඒ ක්‍රමයේ ප්‍රැක්ටිස් වුණාම පොඩි වෙලාවක තුල මේක හදාගන්න පුළුවන්. හරි. මුලින්ම කරන්න ඕන ළමයි ඔයාගේ මේ ඔයාට වර්ගමූල 19නේ. ඒක වා මෙහෙම මැද්දෙන් ලියාගන්න. කීයයිද? වර්ගමූල 19යි. ඊළඟට එයාගේ දෙපැත්තෙන් ලියන්න ළමයි මෙයාට ආසන්නම වර්ග සංඛ්‍යා දෙක. වර්ග සංඛ්‍යා කියන්නේ මොකද්ද? අපි කියනවා සමචතුරස්‍ර සංඛ්‍යා. ඒ කියන්නේ යම් සංඛ්‍යාවක් එයාගෙම ගුණ වෙද්දී සෑදෙන සංඛ්‍යා. උදාහරණ 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි, 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි, 5 වර්ගය 25යි. අන්න. දැන් කියුණා 19 දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙක. 19ට පස්සේ තියෙන වර්ග සංඛ්‍යාව තමයි වර්ගමූල 25. 19ට කලින් තියෙන වර්ග සංඛ්‍යාව තමයි වර්ගමූල 16. ඔන්න ඔය විදිහට ඕක දෙපැත්තෙන් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්න ළමයි? මම මේ කියන ක්‍රමය කරන්නේ. ඔයා බලන්න මේ කෙලවරේම ලියපු සංඛ්‍යාවේ ඉඳන් මේ මැද තියෙන සංඛ්‍යාවට කොච්චර සංඛ්‍යා තියෙනවද? ඒ කියන්නේ මේ දෙන්න අතර පරතරය කීයද? 16 ඉඳන් 19ට කීයයිද? 3යි. මම මේ මීතලයක් දාලා ඒක උඩ ලියා ගන්නවා 3යි. දැන් ළමයි මේ අගයකේ ඉඳන් බලන්න කෙලවරේ සංඛ්‍යාවට කීයක් තියෙනවද? 16 ඉඳන් 25ට කීයක් තියෙනවද? 5යි 16 එතන ගියේ 9ක් තියෙනවා. ඔන්න ඔහම වෙනවා. දැන් 16 ඉඳන් 19ට 3යි 16 ඉඳන් 25ට 9ක් තියෙනවා. හරි. ඔන්න මම ඒක දාගත්තා. දැන් තව පුංචි දෙයක් කරන්න ඕනේ. ඒ තමයි දැන් මෙතන මේ අගයන් දෙකක් ආවනේ. මේ අගයන් දෙකෙන් පොඩි සංඛ්‍යාව ලොකු සංඛ්‍යාවෙන් බෙදන්න. තේරුණානේ? ඒ කියන්නේ පොඩි එක්කෙනා කවුද? 3. මං ඒක බෙදනවා කීයෙන්ද? 9ෙන් බෙදනවා ළමයි. 9ෙන් බෙදනවා. දැන් 3ට 9 ඒව නැහැ. ඒ නිසා මොකද කරන්නේ? බිංදුවක් දාලා
දශම තිත තියලා දැන් බිඳුවක් ගන්නවා. අන්න. දැන් 30යි. දැන් 30ට 9 ඒවා කීයද? 3ක් තියෙනවා. 30ට 9 ඒවා 3ක් තියෙනවා. ඔය හොඳටම ඇති. මට මෙයා තමයි අවශ්‍ය. දැන් ඊළඟට මෙහෙම කරන්න ඕනේ. දැන් වර්ගමූල 16 කියන්නේ කීයද ඇත්තටම? 4. වර්ගමූල 25 කියන්නේ කීයද? 5. ඒකේ තේරුම මොකද්ද ළමයි? වර්ගමූල 19 උත්තරේ මෙන්න මේ 4යි 5යි අතර සංඛ්‍යාවක් විය යුතුයි. ඒ කියන්නේ 4යි දශම ගණනක් විය යුතුයි. ඒත් මම දන්නේ කීයද කියලා. දශම ස්ථාන 10ක් තියෙනවනේ. 4.1 4.2 විදිහට ගත්තාම 10ක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම හදන්න විභාගය තුල අපිට වෙලාවක් නැහැ. ඒ හින්දා මම මේකෙන් ක්‍රමේ පාවිච්චි කරන්නේ. දැන් දන්න ඕනේ 4යි දශම වෙන්න ඕනේ කියලා. 4 ගන්න. 4යි දශම කියලා ලිව්වා. දැන් කීයද කියලා දන්නේ නැනේ. ඒකටයි ක්‍රමේ පාවිච්චි කරේ. මෙතන මං ගත්තනේ 0.3යි කියලා. මේ 0.3 4ට එකතු කරන්න. ඒ කියන්නේ කීයයිද? 4යි 0.3යි 4.3යි 4.3යි. මේ මෙයාගේ වර්ගය කීයද කියලා බලන්න. ඒ කියන්නේ 4.3 ගුණ කරන්න කාගෙන්ද? 4.3න් ගුණ කරලා බලන්න උත්තරේ එනවා 18.4යි. හැබැයි මේ උත්තරේ හරිමද කියලා ෂුවර් නෑ. ඒ නිසා අපි තව පොඩි දෙයක් කරන්න ඕනේ. ඊළඟ දශම ස්ථානෙත් ගුණ කරලා බලන්න. ඒ කියන්නේ 4.3න් පස්සේ තියෙන කවුද? 4.4. එයාගෙත් වර්ගය කීයද කියලා බලන්න. 4.4 වර්ගය කීයද කියලා බලන්න. උත්තරේ එනවා 19.36යි කියලා. අන්න දැන් උත්තර දෙකක් තියෙනවා. එක උත්තරයක් 19ට වඩා අඩුයි. අනිත් එක්කන 19ට වඩා වැඩි උත්තරයක් ඇවිත් තියෙනවා. දැන් මේ උත්තර දෙකෙන් මම තෝරගන්න ඕන ළමයි ආසන්නම එක්කෙනා. හරි. මේකේ තේරුම ගත්තොත් මේක ඇත්තටම මේකේ අදහස 19 පහු වෙලා දශම ස්ථාන 36ක් ගිහිල්ලා 36ක් වැඩිවීමයක්. මේකේ තේරුම දැන් ඉන්නේ 18.4.9. මට 19ක් වෙන්න කීයක් මදිද? මට මදි 51ක්. මට 51ක් මදි. මට ලේසි 51ක් අරන් 19ට ලං වෙන එකද නැත්නම් 36ක් අයින් වෙලා 19ට ලං වෙන එකද? මට ලේසි 36ක් අයින් කරන එක. එහෙනම් මගේ උත්තරේ වෙන්න ඕනේ 19.36යි. ඒ කියන්නේ මගේ ඇත්තම උත්තරේ 4.4යි. දැන් මට තේරෙන්න ඕනේ මේක ළමයි ඇත්තටම 19 නිවැරදි පිළිතුර නෙමෙයි. මේ ආසන්න අගයක්. ඒ නිසා මම ලියනවා වර්ගමූල 19ට මේකේ තේරුම මේ ලකුණ ආසන්නව සමානයි කියන එක. වර්ගමූල 19 ආසන්න උත්තරේ කීයයිද? 4.4යි. ඔන්න එනම් උත්තරේ ගත්තා. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඕක බොහොම ලේසි ක්‍රමයක්. හරි. ඔන්නම් ආයිත් මම ඉක්මනින් කියන්න කරපු දේ මුලින්ම අවශ්‍ය එක්කන මැද්දෙන් ලියාගත්ත දෙපැත්තෙන් ලියන වර්ග සංඛ්‍යා දෙක. මේකේ විදිහට 16යි 25යි. ඊට පස්සේ මේ අගේ ඉඳන් මැද්දට කීයද කියලා බැලුවා. මේ අගේ ඉඳන් කෙලවටම කීයද කියලා බැලුවා. අගයන් දෙකක් ආවා. පොඩි එක්කෙනා ලොකු එක්කෙනාගෙන් බෙදුවා. මේ පොඩි එක්කෙනා තමයි ලොකු එක්කෙනාගෙන් බෙදුවේ. ඒතර උත්තරේ එනවා 0.3යි. දැන් 16 උත්තරේ 4යි 25 උත්තරේ 5යි. ඒ කියන්නේ වර්ගමූල 16 උත්තරේ 4යි වර්ගමූල 25 උත්තරේ 5යි. දැන් වර්ගමූල 4 ගානක් උත්තරේ එන්න ඕන නිසා මේ මෙතන ගත්ත දශම 3 එකතු කරන්න මේ 4ට. දැන් එනවා 4.3යි කියලා. 4.3 වර්ගය එනවා මේ උත්තරේ 4.4 වර්ගය එනවා මේ උත්තරේ. මේකෙන් ආසන්නම එක්කෙනා තමයි මෙයා. ඒ කියන්නේ වර්ගමූල 19 උත්තරේ මට ගන්න පුළුවන් 4.4යි කියලා. තව ගණන් හම්බෙද්දී මේක ඉබේම ප්‍රැක්ටිස් වෙලා මේක බොහොම සරල දෙයක් වෙයි. හරි. ඕකේ. පැහැදිලි.
හරි ළමයි. 315 වෙනි ගාන. මේක කියනවා වෙන් රූපයට අනුව A' ඡේදනයේ B කුලකය අවයව සහිතව ලියන්න. හරි. දැන් සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට එන්නේ අඳුරු කර දක්වන්න කියලා. ඉතින් මේකේ දැන් මේ අදාළ ප්‍රදේශය අවයව ලියන්න කියලා තමයි ඇවිත් තියෙන්නේ. හරි. මේක හදන්න කලින් මුලින්ම අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා. දැනගන්න ඕනේ තමයි මොකද්ද? මුලින්ම මේකේ තේරුම මොකද්ද කියලා. මේකේ තේරුම මොකද්ද? ඡේදනය කියන එක. ඒකේ තේරුම පොදුයි කියන එක. ඒ කියන්නේ පොදු දේපල වගේ හැමෝටම පොදු නෙමෙයි. ඒ අදාළ කුලක දෙකට පොදුයි. හරි. මේකේ තේරුම තමයි ළමයි මේ මාළය වගේ තියෙන මොකද්ද? අපි උඩ කියනවා මේලය කියලා. ඒකේ තේරුම සියල්ල. එහෙම නැත්නම් ඔක්කොම කියන අර්ථය තමයි දෙන්නේ. හරි. ඊළඟට මට මේ තව දෙයක් අවශ්‍යයි තමයි මේ යම් කිසි කුලකයක් දීලා මෙහි උඩින් ඉරි කෑල්ලක් තියෙනවා. අපි ඔකට කියන අනුපූරකය එහෙම නැත්නම් ඩෑෂ් කියලා. ඕකේ තේරුම දැන් මේ වෙලාවේ නම් ඒ හැර කියන එක. ඒ කියන්නේ ඒ හැර අනිත් සියල්ල කියන එක. ඒ හැර අනිත් සියල්ල. හරි. දැන් මේකේ තියෙන විදිහට A' ගෙයි B ගෙයි ඡේදන කුලකයේ තමයි අවයව සහිතව ලියන්න ඕනේ. මේක හදන ලේසි ක්‍රමයක් තියෙනවා මම කියලා දෙන්නම්. මුලින්ම ඔයා බලන්න ඔයාගේ වෙන් රූපය ඇතුලේ ප්‍රදේශ කීයක් තියෙනවද කියලා. වෙන වෙනම හැදිලා. මේ බලන්න මේක විදිහට නම් මේ එළියේ 1යි මේ ඇතුලේ මෙතන 2යි මෙතන 1යි ප්‍රදේශ 3ක් තියෙනවා. ඔන්න ඔය ප්‍රදේශ 3ට ඔයා සිම්පල් ඉංග්‍රීසි අකුරු 3ක් දාගන්න. මම දාන්නම් මෙහෙම. මැද එක මම ලියන්න සිම්පල් A කියලා. ඊළඟ එක කරා සිම්පල් B. මේ එළියේ එක නම් සිම්පල් C කියලා ලියන්න. අන්න. ප්‍රදේශ 3ක් තියෙනවා. හරි. දැන් ඔයා මෙහෙම කරා. ඔයා බලන්න ඔයාට ඕනේ මොකද්ද කියලා. දැන් ඔයාට අවශ්‍ය වෙලා තියෙන්නේ A' ඡේදනය B. A' හොයන්න කලින් ඔයා බලන්න A කියන්නේ කවුද කියලා. A කියන්නේ කවුද? A කියලා කියන්නේ මේ A කියන්නේ මේ ඇතුලේ රවුම, ඇතුලේ කුලකය. ඒකේ තේරුම සිම්පල් A කියන එක. එහෙනම් සිම්පල් A. දැන් ඔයාට ඕනේ A' මොකද අපි ගානේ තියෙන A' කියන්නේ. ඒක තේරුම මොකද්ද? මේ A වලට ආව පිළිතුර හැර ඉතිරියව එහෙනම් සිම්පල් A හැර ඉතිරියව මොකද්ද? සිම්පල් B සිම්පල් C. සිම්පල් B සිම්පල් C. දැන් අවශ්‍ය මොකද්ද? B. කැපිටල් B කියන්නේ කවුද? B කියලා කියන්නේ මේ B කියන කුලකයේ ඇතුලේ තමයි මේ A කියන කුලකෙත් ඉන්නේ. උපකුලකයක් විදිහට. හරි. එහෙනම් මං කියනවා මේ B කියන එක්කෙනාගේ ඇතුලේ ඉන්නවා සිම්පල් A සිම්පල් B කියලා. සිම්පල් A සිම්පල් B. හරි. දැන් ගාන හදන්න පුළුවන්. දැන් මේකේ කියනවා මට ඇත්තටම ඕනේ A' ගෙයි B ගෙයි ඡේදනය. මේ බලන්න. දැන් A' ඒ කියන්නේ මෙයා. සහ B ඒ කියන්නේ මෙයා. මේ දෙන්නගේ ඡේදනය. ඡේදනය කියන්නේ මොකද්ද? පොදු කියන්නේ කවුද කියන එක. පොදුයි. මේ දෙන්නගේ පොදු කවුද? සිම්පල් B අකුර. සිම්පල් B තමයි පොදු. එහෙනම් පිළිතුර එන්නේ මෙයා. ඒ කියන්නේ කවුද සිම්පල් B කියන්නේ? සිම්පල් B කියන්නේ මේ රවුම. මේ කොටස. අඳුරු කරන්න තියෙනවා ඉතින් ඔච්චරයි උත්තරේ. හැබැයි මේකේ තියෙන්නේ අවයව ලියන්න කියලා. එහෙනම් මම ලියනවා. එම නිසා උත්තරේ මම දැන් ලියනවා A' ඡේදනය B ගේ පිළිතුර එනවා මොකක් කියලාද? 1 සහ 4. 1 සහ 4 කියලා එනවා. ඒ කියන්නේ මේ B කියන ප්‍රදේශය ඇතුලේ තියෙන්නේ 1යි 4යි. පැහැදිලි නේද? ඕකේ.